අපිට හිතෙන්නම අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු ගැන. මගේ ෆෝන් එක පරණයි, මට ලස්සන ඇඳුම් නැහැ, මගේ ගෙදර පොඩි. අපි හැමෝම අපේ ප්‍රශ්න ලෝකේ ලොකුම ප්‍රශ්න විදියට දකිනවා. මේ කතාව ඒ වගේ තරුණයෙක් ගැන. ඔහු නිතරම මැසිවිලි නැගුවා Tamanට නැති දේවල් ගැන. දිනක් මේ තරුණයට සිද්ධ වෙනවා රෝහලකට යන්න. එතනදී ඔහුට හමු වෙනවා තමන්ගේම වයසේ පිරිමි ළමයෙක්. ඒ ළමයා හිටියේ රෝද පුටුවක. ඔහුගේ කකුල් දෙකම අහිමි වෙලා. අපේ කතාවේ තරුණයාට ඇති වුණේ මහා අනුකම්පාවක්. ඔහු ඒ ළමයා ළඟට ගිහිල්ලා අහනවා, ඔයාට ගොඩක් දුක ඇති නේද පාරේ ඇවිදින මිනිස්සු දිහා බලද්දී? රෝද පුටුවේ හිටපු ළමයා ලස්සනට hina වෙලා මේ විදියට කියනවා, ඇත්තටම නැහැ. මම කකුල් දෙක නැති මිනිස්සු දිහා බලලා දුක් වෙන්නේ නැහැ. මම හැමදාම බලන්නේ මට තවමත් තියෙන ශක්තිමත් අත් දෙක දිහා. මට මේ දෑත් දෙකෙන් ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ පිළිතුරෙන් අපේ තරුණයා ගොළු වෙනවා. ඔහු තමන්ගේ සපත්තු දෙක බැලුවේ මහ ලැජ්ජාවකින්. ඔහු තේරුම් ගන්නවා ඔහු මෙතෙක් කාලයක් දුක් වුණේ තමන්ට නැති දේවල් ගැන කියලා. ඔහුට ඇති දේවල් දකින තරම් ඔහුගේ දැස් පෙනුනේ නැහැ. සතුට තියෙන්නේ ප්‍රශ්න නැති තැනක නෙවෙයි. තියෙන ප්‍රශ්න මැද තමන් සතු වටිනාකම් දකින තැනක. අලුත් ඇස් දෙකකින් ඔබේ ජීවිතය දිහා බලන්න. ඔබට තවමත් හුස්ම ගන්න පුළුවන් නම්, ඔබට තවම hina වෙන්න පුළුවන් නම්, ඔබ ලෝකයේ වාසනාවන්තම කෙනෙක්.